අද හොයලා දෙන්න හදන්නේ දකුණු විදිය ජාඩේ. නොවැම්බර් දෙසැම්බර් කියන්නේ මාළු එක යායකට අහුවෙන කාලය. ඒ කාලෙට ඉතින් ගාල්ල මාතර අපිට ඉතින් රජ මගුල් වගේ. අර කොහේකෙද්ද බල්ලොකු දුදු අර? අද මම මේ වැඩේට අරගෙන තියෙන්නේ මාකලු බෝල්ලෙක්. මාකලු බෝල්ල නැත්තම් ලින්න බෝල්ලා, සූඩයෝ නැත්තම් සාලයෝ, ඒ වගේ මාළු ගානක් මේ ජාඩි දාන්න අපිට ගන්න පුළුවන්. මක්කකටත් කමක් නෑ මචං. මේ මාළුන්ගේ කොරපතු බඩ ඒ ටික අනිවාර්යෙන් ජාඩි දානවා නම් ඔහෙලා අයින් කරගන්න ඕන. ටිකඩුව දොඩන්දුව පැත්තේ හැම ගෙදරකම වගේ වරදින් නැති කෑමක් තමයි මේ ජාඩි. ලොකු මාළුන්ගෙන් ජාඩි දානවා නම් මේ ඔලු ටික අයින් කරගන්න. හිච්චි ඔලු වලින් වැඩක් නැහැ නේ බං. ඉම්ම මචං අපි වතුර එකක් අරගෙන ඒකට ලුණු හිච්චක් දාගන්න ඕන. දැන් අපි මේකට මේ මාළු ටික දාගමු. මචං මේ වැඩේට අනිවාර්යෙන් ගොරකෝන වෙනවා. මම මචං මෙතන ලුණු ග්‍රෑම් 150ක් ගත්තා. මොකද මං අද හදන්නේ ග්‍රෑම් 500ක මාළු ජාඩි. ඔහෙලා හොඳට මතක තියාගන්න ඕන මාළු ග්‍රෑම් 500ක් ගන්නවා නම් ගොරක ග්‍රෑම් 50යි. අද මම මේ වැඩේට පාවිච්චි කරන්නේ වීදුරු බෝතලයක්. වීදුරු බෝතලයක් නැත්තම් මැටි භාජනයක උනත් හදන්න පුළුවන්. ඉස්සර අපේ ආත්තම්මලා හැදුවේ මැටි භාජනේ. මුලින්ම මම මේක ලුණු තට්ටුවක් දාගමු. මචං මුලින් ලුණු තට්ටුවක්, ඊට පස්සේ මාළු, ඊට පස්සේ ලුණු තට්ටුවක්. අන්නේ විදියට තමයි ඉහළට දාගෙන එන්න ඕන. එල හොඳට මතක තියාගන්න ඕන මේකේ අන්තිමට ලුණු තට්ටුවකින් තමයි මේක ඉවර කරන්න ඕන. මචං මම මෙන්න මේ විදියට තමයි මේක වහගත්තේ. මේක මේ විදියට මාස 2කමාරක් 3ක් විතර පැත්තකින් තියන්න ඕනේ. එතකොට මේ ලුණු ටික දිය වෙලා වතුර වගේ හැදෙනවා. ඒ හැදෙන ලුණු වතුරකට අපි කියන්නේ ලුණිජ්ජ කියලා. ඒ ලුණිජ්ජ අපි පෝසම්බල් වලට දාලා කනවා. දකුණේ අපි මාර ආසම කෑමක්. මේවා දකුණේ ටොක් බඩු.